ඉතින් සුබ රාත්‍රියක් YouTube මාධ්‍යාලේ ඉන්න සියලුම දෙනාට. ඉතින් මම මේ කියන කතාව ඇත්තටම ඇත්ත සත්‍ය කතාවක්. මේක මට සාක්ෂි තියෙනවා, ඕනෑ තරම් තියෙනවා, ඕනෝටත් වැඩිය සාක්ෂි තියෙනවා මේ කතාව මුගේ ප්‍රෝඩාවක් කියනක ඔප්පු කරන්න. මෙන්න මේ නලින් මදනායක කියන තිරිසන සක්කිලි නේච්ච දුෂ්ට පීචන් චරිතේ ගාල්ලේ. ඉතින් මූ දැන් මේ ඊයේ පෙරේදා ඉඳන් මූ දැන් අලුත් ගේමක් ගහනවා. දැන් කාලයක් ගෑනුන්ගේ ලීක් දාලා ගෑනුන්ගේ ෆොටෝ පෙන්නලා මේ කියන්නේ ඒ ගෑනුන්ගේ හෙළුව පෙන්නලා මේවා මම මිනිහට දානවා මට මෙච්චර දීපන් කියලා මේ කප්පම් ගනිපු TikTok ජාලේ කප්පම් ගනිපු මෙන්න මේ තිරිසනා තව වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකට අමතරව මම කියන්න කැමතියි මොකද්ද නා මූ දැන් අලුත් ගේමක් ගහනවා. ඒ අලුත් ගේම තමයි මුගේ TikTok එකේ මිනිස්සුන්ගේ ඉන්වලට මැසේජ් දාලා වීසා ඕනද කියලා අහලා මූ වීසා ගහනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන වීසා ඉල්ලුවම මෙන්න මේ වගේ බලු වැඩ කරනවා. අහගන්න වොයිස් එක. සියලුම දෙනාට පොඩි ඔන්වයිස් එකක් අරන් එන්න කියලා හිතුවා. මෙන්න මේ පුද්ගලයාට කුවේට් එකේවත් මැද පෙරදිගේ ඉන්න කිසිම ඒජන්සියකින්වත් ඒජන්සි වලට අමතරව වීසා පත්‍ර ලබා දෙන්න කිසිම කෙනෙක් අහු වෙන්න එපා. මොකද මම මේ පුද්ගලයාට අහු වුණා. කරන්න දෙයක් නැහැ. මොකද මෙයා සෝෂල් මීඩියා වලින් අඳුරගත්ත කෙනෙක්. මෙයා කුවේට් එකේ හිටියා අවුරුදු 5ක් වගේ කුවේට් එකේ මූ හිටියා. කුවේට් එකේ මේ පඬුවස් නුවර මේ කුවේට් එක ඇතුළේ නොදන්න කෙනෙක් නැහැ. පඬුවස් නුවර කියන කෙනා. එතකොට පඬුවස් නුවර තමයි මූට යන්නේනමක් නැතුව කන්න නැතුව මූ නිකන් බල්ලෙක් වගේ ඉඳී ඒ මනුස්සයා තමයි කොබස් එකකාරී ගිහින් දීලා මූට කන්න ටික ළඟට ගිහින් දුන්නේ ওই මනුස්සයා. එතකොට මූ කියනවා මූට හරි පාඩුවක් වෙලා තියෙනවා. රුපියල් 50000ක් කියන්නේ මූට සතියක එකමාරක විතර වියදම් සල්ලිලු. ඇත්ත. ඒක ඇත්ත. මොකද මූ නේච්ච විදියට හම්බ කරන තිරිසනෙක්නේ. ඒ කියන්නේ දුක් මාන්සෙලා දාඩිය දාලා හම්බ කරන තිරිසනෙක් නෙමෙයි. මූ ඇවිල්ලා නේච්ච විදියට ගෑනුන්ගේ නිර්වත එළියට දාගෙන ඒ මිනිස්සු පාවා දීලා කේලම් කියලා කොටවලා ඒ වගේ මහා තුප්පයි රොඩි වැඩ කරන එකෙක් මූ. හරිද? ඊටු ටිකක් තහමු. දැන් හිටියා මෙයා TikTok එකේ ඉන්න පඬුවස් නුවර කියලා. ඉතින් ඒ කාලේ තමයි මම මෙයා සෝෂල් මීඩියා වලින් අඳුරගත්තේ. හිතවත්කම විතර තිබ්බේ මෙයාත් එක්ක. ඉන්න කිසිම හිතවත්කමක් නැහැ. අවුරුදු මම හිතන්නේ මම දැන් අඳුරගෙන අවුරුදු 3කට කිට්ටු වෙන්න එනවා. ඒ හිතවත්කම උඩ තමයි මම මෙයාට මේ උදව්ව කරේ. මෙයා කුවේට් එකේ ඉඳලා ලංකාවට ගියා. ලංකාවට ගිහිල්ලා ඉවර වෙලා මෙයා කුවේට් එකට එන්න ගොඩාක් උත්සාහ කරා. මෙයාට වීසා ගන්න මාකරි අපහසුතාවයක් වෙන්නේ නැති. මට අතර මේ දේවල් වල නැහැ. මෙයා මට පුද්ගලිකව කතා කරලා මම එතකොට නලින් මදනායක කියන තිරිසන් බල්ලා උඹට මොකෝ කුවේට් එකට එන්න බැරි? උඹ ගෑනු නානෝ වීඩියෝ කරලා ෆෝන් එකේ තිබිලා මාට්ටු වෙලා උඹට ගෑනු ගහලා තමයි උඹ කුවේට් එකෙන් අයින් කරේ. කුවේට් එකෙන් ඩිපෝට් කරේ. එතකොට මේ වීඩියෝ එක TikTok දාන්න බෑ. මොකද මූ TikTok එකේ තමයි මුගේ බිස්නස් එක කරන්නේ. ඒකින්ද TikTok එකේ අපිට වීඩියෝ දාන්න බෑ. මූම වීඩියෝ account අපේ account ban කරලා තියෙනවා. ඌම කියන account ban කරා කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. උඹ account ban කරාට උඹට මාව ban කරන්න බෑනේ. ඒකින්ද ඒක මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි තිරිසනා. හරිද? තමන්ගේ අම්මගේ වකුගඩුව විකුණලා රටාපු තිරිසන් බල්ලා තෝ මේකේ හොයන මේ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණේ. තෝ අර මැංගප්පක්කගේ ලක්ෂ 15යි 75ක් අරන් තියනවා මේ වෙද්දි. උඹ ඒව දීපන්කෝ. ඔය කුරුළුගෙන් 15000ක් අරන් තියනවා. අර ඩුබයි එකේ නයෝමි අක්කගෙන් ෆ්ලැට් එක හදන්න සල්ලි ගත්තා ලක්ෂ 3යි ගාණක්. ඩුබයි එකේ නයෝමි අක්කගේ ලක්ෂ 12කට බැංක් ඩීටේල්ස් අරගෙන ඒ ලක්ෂ 12ට උඹ අරින්න හැදුවා. එතකොට උඹ දැන් පොර වගේ කතා කරන්නේ. එතකොට දැන් උඹ දැන් ඔය රට ගිහිල්ලා තියෙන්නේ කොහොමද? ඒවත් මිනිස්සුන්ට එලි කරපන්. තිරිසනා සක්කිලියා. මේ ටිකක් තාමු. රටට වීසා එකක් ඉල්ලලා මට කතා කරා. ඊට පස්සේ මෙයාට මම කිව්වා හරි මට වීසා එක දෙන්න පුළුවන්. ඔයා මට සල්ලි දාන්න මම මට වීසා එක එවන්නම් කියලා. මොකද අද සමාජයේ ගොඩාක් මිනිස්සු තමන්ගේ දේ කරගෙන මග අරිනවානේ. මොකද වීසා නිකන් හම්බ වෙන්නේ නැහනේ. වීසා නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒක හරි.
මූ දැන් මූ ඔහොම නෙමේ තව ගෑනු දෙතුන් දෙනෙකුටම මූ මේ වෙද්දි මූ විසිට් එකකට ගිහිල්ලා ඕමාන් එකට විසිට් එකට ගියපු මිනිස්සෙක් කොහොමද වීසා ගහන්නේ? තවත් මූත් එක්ක ඉන්නවා කපල් එකක්. ඒ කියන්නේ ඒ රටේ ඉන්න උන්ට මේ කිසිම ඩීටේල්ස් එකක් නැති කිසිම බලතලයක් නැති තව ඉන්නවා කපල් එකක්. ගොබ්බයෝ දෙන්නේ. ගෑණී මිනිහයි. හොර ගෑණී හොර මිනිහයි. උන්ගේ ඔරිජිනල් කපල් ඔරිජිනල් මිනිස්සු ඔරිජිනල් ගෑනු ලංකාවේ ඉන්නවා. මිනිහගේ ඔරිජිනල් ගෑණි ලංකාවේ ඉන්නවා. ගෑණිගේ ඔරිජිනල් මිනිහා ලංකාවේ ඉන්නවා. ඉතින් අපි හොයලා බැලුවා ඒ දෙන්න ගැනත් අනිවාර්යයෙන්ම මම අනිවාර්යයෙන්ම විස්තර ටික දානවා. මේ ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ෆොටෝස් එක්කම ඒ දෙන්නගේ විස්තර ටිකක් දානවා. ඒ දෙන්න තමයි මේකේ ප්‍රධානම මොලකාරයෝ දෙන්න. ඒ දෙන්න තමයි මේ වෙද්දි ඕමාන් එකේ ඒ කියන්නේ ලොකුවට මහා පරිමාණයෙන් වීසා දෙනවා කියලා මිනිස්සුන්ට මුන් දෙන්න කාමරේ ඉඳගෙන මුන් එහෙ කරන්නේ කසිප්පු බිස්නස් කරන්නේ. මුන් තුන් දෙනා කාමරයක ඉඳගෙන මුන් පට්ට ගේමක් ගහනවා ඒ කාමරේ ඉඳගෙන. මුන් ජොබ් කරන්නේ නැහැ බොරුවට නිකන් TikTok එකට පේන්න නිකන් වාහනේ හෙට මෙහෙට ගිහිල්ලා වීඩියෝ එකක් දානවා. හරි අපි ජොබ් කරන්නේ මෙහෙමයි අරමයි කියලා. නෑ ඒක බොරුවක්. ඒක අපි හෙට අනිද්දම අපි එලි කරනවා ඒක. හෙට අනිද්දම මහ දවසක් නෑ. මොකද මාත් ඉන්නේ කිට්ටුවමයි. ඒක හින්දා අපි අනිවාර්යයෙන්ම මේක එලි කරනවා. ඔය නලින් මදනායක කියන බූරුවා ඔය සක්කිලියා හරිද තිරිසනා තමන්ගේ තාත්තගේ මරණෙයි තමන්ගේ තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ තාත්තා හොස්පිටල් අරන් ගිහිල්ලා මුත්‍රා බටේ මාරු කරන්න ගිහිල්ලා තාත්තා මැරුණා කියලා මේ ලයූ දාලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරපු තිරිසනෙක්. ඉතින් තවත් මොන කතාවද මේකේ බාගෙට බාගයම්ම මේ සක්කිලිය ගැන දන්නවා. නොදන්න මිනිස්සෙක් නැහැ. ඔය පඬුවස්නුවර කියන කෙනා ඇවිල්ලා මූට කන්න දීලා කුවෙට් එකේ ගොඩාක් මිනිස්සු කොට්ටාසයක් මූට ගහන්න. මූ කරපු බලු වැඩවලට Facebook හදාගෙන TikTok fake හදාගෙන මූ කරපු දේවල් වලට මිනිස්සු ගහන්න එද්දී ඒ මිනිස්සයා තමයි මූට රැකවරණයක් උනේ. ඒ මිනිස්සයා තමයි මූ හංගගෙන හිටියේ. හරි එහෙම කරපු මිනිස්සයාට තමයි මූ වෙන තැනකට ගිහිල්ලා කෙලින්ම මෙන්න මේ වගේ ගොබ්බ ලයින් එකක් දාන්නේ. මොකද මූට වීස එකක් කොහොමද වීස එකක් ගහන්නේ විසිට් එකකට ගිහිල්ලා මූත් ගිහිල්ලා තියෙන විසිට් එකකට. එතකොට මූ ලක්ෂ 8කට ඒජන්සියටත් අහු වෙලා කියලා මුගේ කටින්ම කියනවා වොයිස් තියෙනවා අපේ ළඟ. එතකොට කොහොමද තවත් මිනිස්සෙකුට මූ වීස එකක් ගහන්නේ? එතකොට එතන බොරුවක් ප්‍රෝඩාවක් නෙමෙයිද? මූ මොන වගේ සක්කිලියෙක්ද කියලා බලන්නකෝ. ඊටු ටිකක් තාම මූ මොන වගේ ඕන සල්ලි දීලා. එතකොට මෙයා කිව්වා අපි කාලයක් තිස්සේ දන්නවා මගේ මල්ලි එහෙම කරන්න එපා. එහෙම කිව්වයින් පස්සේ ඒ හිතවත්කම මත මම මෙයාට වීසා එක දුන්නා. මේ උඩින් තියෙන්නේ වීසා එකේ ඔරිජිනල් PDF එක. මෙයාගේ සම්පූර්ණ නම වෙන්නේ රත්නායක මුදියන්සේලාගේ ධර්මදාස. එතකොට මූ මේකත් දාලා තියෙන්නේ මුගේම ෆේක් account එක. එතකොට මූ කරන්නේ TikTok එකේ ෆේක් account හදාගෙන අපේ account අර සයිබර් එක හරහා බෑන් කළා. සයිබර් එක හරහාද කොහොමද දන්නේ කොහොම හරි බෑන් කළා. account බෑන් කළා මූ කරන්නේ මුගේ තියෙන තිරිසංකම සක්කිලිකම ප්‍රදර්ශනය කරන එක තමයි මූ කරන්නේ. දැන් අපි මුගේ ඇත්ත දේවල් තමයි අපි TikTok එකේ දාලා තිබ්බේ. එතකොට මූට තිබුණනේ මූ ඇයි ඒ TikTok අයින් කරේ? මූ බයට මූ හෙන බයයි. මම ලංකාවේ ඉන්නකම් මූ චූ කරන්න ලෑට එළියටවත් බහැපුණ තිය එකෙක් බකට් එකක් ඇඳ ගාව තියාගෙන චූ කර හිටපු එකා මූ. තවත් මොනවද ඉතින් පට්ට බය ගොබ්බ හරකෙක් මූ. තනි හරකෙක් මූ. බත් කන හරකෙක් මූ. නිකන් නෙමෙයි. ඉතින් ගෑනු බර ගානක් රවට්ටලා තමන්ගේ තාත්තගේ මරණ විකුණගෙන කාලා තමන්ගේ අම්මගේ වකුගඩුව විකුණගෙන කාපු මේ වගේ නේච්ච තුප්පයි රොඩි මේ වගේ මිනිහෙක් ගැන තවත් ඉතින් කවර කතාවද? මේ වගේ තිරිසන්නෝ සමාජයේ අනිවාර්යයෙන්ම කතා බහට ලක් වෙන්න ඕන මිනිස්සු මේ මිනිස්සු නිතරම. ඒ කියන්නේ මුන් කරන නේච්ච වැඩ නිතරම කතා කරන්න ඕනේ. බල්ලෝ බලල්ලු ගානට මුන් දාලා අනිවාර්යයෙන් මේ දේවල් ගැන අපි කතා කරන්න ඕනේ. නැත්තම් මුන් හදන්න බෑ. මේ තිරිසනා මූ තනි තිරිසනෙක් මූ ඇවිල්ලා. ඒ කියන්නේ මූ තිරිසනා කියන්නේ මූ තනි කර අර LTT කාර්යයක් වගේ මූ. මූට අම්මා හරි කමන්නේ නැහැ. මුගේ අම්මා හරි කමන්නේ නැහැ. මූට මුගේ වැඩේ කරගන්න
පුළුවන් නම් අම්මා හරි කමන්නේ. තව වීඩියෝ දෙක තුනක් තියෙනවා දාන්න මූ ඔය ලයිව් වල සරමුස්සල පුක පෙන්නපුවා, පිජ්ජ පෙන්නපුවා, ඒ වගේ වීඩියෝ ටිකක් තියෙනවා දාන්න. ඒ ටිකත් මං අනිවාර්යයෙන්ම මේකටම දානවා. මේ අනිත් එක තමයි නලින් මදනායක. උඹ පොර වගේ කතා කරපන් අර අහිංසක මිනිස්සුන්ගෙන් ගනිපු දුක් මහන්සියෙන් වළං හොදලා ගනිපු සල්ලි මිනිස්සුන්ට දීලා උඹ ඔය වගේ කතා කරපන් ගැම්මට අවුලක් නැහැ. මේ ටික තාමුක බලන්න. මෙන්න මේ ටික තමයි වැදගත්. කෙනෙක් හරිද මෙහෙමයි මම කියන්නේ ගන්න එපා කියන එක මම කියන්නේ මිනිස්සෙක් මොන හරි ප්‍රශ්න ඇති හරිද තමන්ගේ ජීවිතේ තමන්ට කියන්නේ ඔව් තමන්ගේ ජීවිතේ ඒ කියන්නේ මූ මාර විදියට අනුන් ගැන හිතනවා. එතකොට මූ ඔය ගෑනුන්ගෙන් සල්ලි ගනිද්දි මූ හිතුවේ නැද්ද මූ බයික් එක ගත්තේ ගෑනු රවට්ටගෙන. ගෙදර টয়ලට් එක හදාගත්තේ ගෑනු රවට්ටගෙන. එතකොට මූට යන ගමන් වල මූ ඉස්පා බඩු ගහන්න හැමදේම කරගත්තේ ගෑනු රවට්ටගෙන. එතකොට මූ දැන් මෙහෙම පොර වගේ කතා කරන්න මූ මොකෙද්ද? මූ මොකෙද්ද? ඈ? තිරිසන මූ මොකෙද්ද? තනි තිරිසනෙක් නෙමෝ. ඉතින් නලින් මදනායක මම තවත් කියන්නේ උඹ අර මොකද්ද කොඳුනාරටියයි කසේරුකාවයි මොකක්ද එකක් කතා කරනවානේ උඹට ඕක තියෙනවා නම් උඹ අර ගෑනුන්ගෙන් ගනිපු සල්ලි දීපන්කෝ ප්‍රශ්න ඉවරනේ එතකොට ඈ ඉතින් සුබ රාත්‍රියක් සියලුම දෙනාට මේ වීඩියෝ එකත් ෂෙයා කරලා ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එකත් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න කියලා ඉතුරු කොටස අනිවාර්යයෙන්ම මම හෙට අනිද්දම මුගේ ඉතුරු ටිකත් මම දානවා